අපි අගන්ස් ධනිමාන පෙට්ටිය සම්බන්ධ දෙවනි ප්‍රැක්ටිකල් එකට දැන් එන්න හදන්නේ. ධනිමාන පෙට්ටිය සම්බන්ධ දෙවනි ප්‍රැක්ටිකල් එකට අපි එන්න හදන්නේ. රයිට්. අහගන්නකෝ. මොකද්ද මේ දෙවනි ප්‍රැක්ටිකල් එක? ලබෙන් අර කලින් දෙක වගේම තමයි. මතකද අපි මේ සරලාවලම්බයක් භාවිත කරලා ගුරුත්වත්වරණය හොයන ප්‍රැක්ටිකල් එකක් කරා. ඒ ගුරුත්වත්වරණය හොයන ප්‍රැක්ටිකල් එකේදී අපි ජීව හෙව්වා ප්‍රස්ථාරික්‍රමයක් පාවිච්චි කරලා. ඒ වෙලාවේදී අපි දරුවනේ ප්‍රස්ථාරික්‍රමයක් පාවිච්චි කරේ අහඹු දෝෂ අවම කරගන්නේ. ඊට පස්සේ ඊළඟ එක මතක් කරන්න. ඊළඟ එක අපි කරේ හෙලික්සිය දුන්නකනේ. ඒතර හෙලික්සිය දුන්නක සම්බන්ධතාවයේ සත්‍යාපනය කරන්න තමයි දෙවනි ප්‍රැක්ටිකල් එකේ අපි ප්‍රස්ථාරික්‍රමයක් පාවිච්චි කරේ. ඒතර ඒ වගේම ධනිමාන පෙට්ටියේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ අහගන්න ඕනේ. ධනිමාන පෙට්ටියේ පළවෙනි ප්‍රැක්ටිකල් එකේ අපි කරේ ළමයි නොදන්න සරසුලක සංඛ්‍යාතය සෙවීම. සරසුලක නොදන්න සංඛ්‍යාතය සෙවීම. ඒ විදිහටම දෙවැනි එක අපිට ඒ කියන්නේ ඒකත් කරේ ප්‍රස්ථාර ක්‍රමයේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන දෙවැනි එක අපිට දරුවනේ නැවතත් තියෙන්නේ යම් කිසි සම්බන්ධයක් සත්‍යාපනය කරන්න. මොකක්ද සම්බන්ධය සත්‍යාපනය කරන්න තියෙන? ධනිමාන කම්බියක right දිග සහ සංඛ්‍යාතය අතර පවතින සම්බන්ධය සත්‍යාපනය කරන්න තියෙන්නේ. පවතින සම්බන්ධය සත්‍යාපනය කිරීම. හොඳට අහගන්නකො ළමයි. දැන් මං කිව්වා මේකෙදිත් අර මොන ප්‍රැක්ටිකල් එක වුණත් ළමයි අපේ අරමුණ ඉස්සෙල්ලා පැහැදිලි කරගෙන ඉන්න ඕනේ මොකක්ද මම කරන්න ඕනේ කියන කාරණා. දැන් මේකෙදි කියන්නේ අර ධනිමාන කම්බියේ දිග සහ සංඛ්‍යාතර සම්බන්ධය සත්‍යාපනය කරන්න. ඉතින් සත්‍යාපනය කරන්න කලින් සම්බන්ධය මොකද්ද කියලා දැනගෙන ඉන්න එපා. සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඇත්තද බොරුද කියන කාරණාව පෙන්වන එක තමයි සත්‍යාපනය කරනවා කියලා කියන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ ඒ කම්බියේ දිග සහ සංඛ්‍යාතයේ අතර මොකද්ද තියෙන සම්බන්ධය කියන කාරණාව. දැන් හිතා ළමයි මේ තියෙන්නේ ධනිමාන පෙට්ටියක්. ඒතර මේ ධනිමාන පෙට්ටියේ මෙතන සේතුවක් තියෙනවා. ආයේ මෙතන සේතුවක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් කම්බියක් ගිහිලා දරුවනේ ඒ කම්බිය මෙයත් එක්ක සම්බන්ධ වෙලා ඊට පස්සේ මෙතන තියෙනවා මේ කප්පියක්. ඒ කප්පිය උඩින් වැටිලා මෙතන අපි හිතමු ස්කන්ධයක් එල්ලලා තියෙනවා. right. එතකොට ওই ස්කන්ධයේ කැපිටල් mg කියලා හිතමු. අහගන්න ඕනේ. කැපිටල් mg කියලා හිතමු. එතන මෙයාගේ ආතතියට ඊනම් අපි දන්නවා ළමයි මේකේ ගමන් කරන ප්‍රවේගයේ විශාලත්වය හොයන්න පුළුවන් v සමානයි mg බෙදීම සිම්පල් m කියන එක්කිනාගේ. ඒකට අපි දන්න ඕනේ වේගය සමානයි ආතතිය බෙදීම රේඛීය ඝනත්වය. එතකොට ආතතිය කියලා කියන්නේ කැපිටල් mg. ආතතිය කැපිටල් mg ට සමානයි. බෙදීම රේඛීය ඝනත්වය. රේඛීය ඝනත්වය. හරි. ඊළඟ දැන් මම නේ අර කලින් වගේ ළමයි හිතන්න සරසුලක් ගෙනල්ලා තියලා දැන් මෙයාව ළමයි නිකන් අපිට කම්පණය කරවන්න බෑනේ. මෙයාව කම්පණය කරවන්න මොකක් හරි සෝස් එකක් තියෙනවා. එතන ප්‍රභවයක් ඉන්න ඕනේ. ඒතරේ ප්‍රභවයේ විදිහට තමයි අපි හැමතිස්සෙම සරසුලක් පාවිච්චි කරන්නේ. ඒතර මොකක් හරි සරසුලක් අපි ගෙනල්ලා මේකේ තිබ්බා කියලා හිතන්න. දැන් මේකේ එහා පැත්තෙන් තියලා තියෙන්නේ මේ කම්බිය ගැටෙන්න නෙමෙයි තියලා තියෙන්නේ පිටිපස්සේ තියෙන්නේ. ඒතර මේ සරසුලට දාලා සංඛ්‍යාත f නම් අනිවාර්යයෙන් මේ කම්බිය කම්පණය වෙන්නේ f කියන සංඛ්‍යාතයෙන්. එතකොට දැන් මේ කම්බිය f කියන සංඛ්‍යාතයෙන් කම්පණය වෙනවා. ඒ කම්බිය මතින් ගමන් කරන තීරයක් තරංගයට යා ප්‍රවේගයක් නියම කරලා තියෙනවා. ඒතර ඒ ප්‍රවේගයට අනුරූපව මේ සංඛ්‍යාතයට අනුරූපව මෙයා මේකේ යම්කිසි තරංගායාමයක් හදනවා. එහෙනම් මට මේ කම්බිය හරහා ගමන් කරන තීරයක් තරංගයට v සමානයි f ලැම්ඩා කියන සමීකරණය දාන්න පුළුවන්. v සමානයි f ලැම්ඩා කියන සමීකරණය දාන්න පුළුවන්. ඒතර දැන් මෙතෙන්දි ළමයිනේ මෙයාගේ සංඛ්‍යාතය හැමතිස්සෙම මෙයාගේ සංඛ්‍යාතය සමානයි. හරි. වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ බලන්න කතන්දරේ.
දැන් මට හොයන්න ඕනේ මෙන්න මේ කම්බියේ දිගයි right කම්බිය මත පවතින සංඛ්‍යාතය අතර සම්බන්ධයක්. එහෙනම් මම මේක ඇතුළට සංඛ්‍යාතයයි කම්බිය කම්පණය වෙන සංඛ්‍යාතයයි මේ දිගයි සම්බන්ධ කරගන්න වෙනවා දරුවනේ. දැන් අපි මෙතනදිත් හිතමු මෙයා මූලිකයෙන් කම්පණය වෙන්නේ කියලා. හොඳට අහගන්න. අපි මෙතනදිත් හිතමු මෙයා මූලිකයෙන් කම්පණය වෙන්නේ කියලා. මෙයාගේ දිග සිම්පල් L නම් දරුවනේ. මෙයාගේ දිග සිම්පල් L නම් අපිට ලැම්ඩා වල ලියන්න පුළුවන් මෙහෙම. v සමානයි f කියලා කියන්නේ ළමයි අර සරසුලේ සංඛ්‍යාතය. ඒතර සරසුලේ සංඛ්‍යාතය අතර මෙතන f කියලා කියන්නේ සරසුලේ සංඛ්‍යාතය නෙමෙයි තීරයක් තරංගයේ සංඛ්‍යාතය. ඒතර මේ සංඛ්‍යාතයේ සරසුලේ සංඛ්‍යාතය සමාන වෙනවා. ඒතර ලැම්ඩා කියන එක නමට ලියන්න පුළුවන් නැවතත් අර 2l කියලා. 2l. හරි. දැන් හිතන්න ළමයි මම මෙයාව නියත කරගත්තා කියලා මොකක් හරි ක්‍රමයකට. දැන් මොකක් හරි ක්‍රමයකට නෙමෙයි. මෙතනින් පේනවා මෙයාව නියත කරන්නේ කොහොමද කියලා. කම්බිය එකම වෙන්න ඕනේ. ඒතර කම්බිය වෙනස් කරන්න බෑ සැරෙන් සැරේ. ඊළඟට කැපිටල් M එකක් නියත වෙන්න ඕනේ. ඒතර මෙයා නියත වුණොත් එහෙම මේ L තියෙන බාරේ නියත වුණොත් එහෙම අපිට පේනවා මේ කොටස නියතයි, ඒ කොටස නියත වුණොත් ප්‍රවේගය නියතයි. ඒතර ප්‍රවේගය නියත වුණොත් ඔයාලට පේනවද L සහ F අතර සම්බන්ධය මොන වගේද? L සහ F අතර සම්බන්ධය මොන වගේද? හිතන්නකෝ ළමයි මම F වෙනස් කරනවා කියලා. F තමයි වෙනස් කරන්න කියලා හිතන්න. F වෙනස් කරනවා. එතකොට එයා x විදිහට තියාගත්තොත් L කර ගන්න ඕනේ. එතකොට L සමානයි මට එනවා v බෙදීම දෙක වාරයක් 1යට f කියලා. v බෙදීම දෙක වාරයක් 1යට f කියලා. එතකොට මට පේනවා මෙන්න මේ ධනිමාන කම්බියේ දිග සංඛ්‍යාතයත් එක්ක පෙන්වන සම්බන්ධය මෙන්න මේ විදිහ එකක් වෙන්න ඕනේ. මේ විදිහ එකක් වෙන්න ඕනේ. ඒතර නිකමට හරි මම ප්‍රවේගය නියතව තියාගත්තොතින් මේ සම්බන්ධය y සමානයි mx ආකාරයේ සම්බන්ධයක්. ඒතර දැන් හිතන්න ළමයි මම විවිධ සරසුල් පාවිච්චි කරලා විවිධ සංඛ්‍යාතයන් මෙතන තියෙනවා. විවිධ සංඛ්‍යාතයන් තිය විවිධ එකයට f අගයන් අරගෙන ඊට අනුරූප දිගවල් මැන්න කියලා හිතන්න. ඒ දිගවල් මැනලා මම ප්‍රස්ථාරයක් අඳිනවා මේ. මම විවිධ සංඛ්‍යාතයන් මයින්නවා. ඊට පස්සේ එකයට අගයන් ගන්නවා. ඊට පස්සේ L මයින්නවා. ඒතර එකයට f උයි L උයි අතර මම වගුවක් නිර්මාණය කරනවා. දත්ත වගුවක්. ඒ දත්ත වගුවට අනුරූපව මම ප්‍රස්ථාරයක් ඇන්දහම ඒ ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් විදිහට ආවොතින් මට කියන්න පුළුවන් right මෙයා හරි කියලා. පැහැදිලිද මම කිව්ව කාරණා? මෙයා හරි නම් මේ දෙන්න අතර ප්‍රස්ථාරයේ y සමාන mx ආකාර වෙන්න එපේ. ඒතර මම මෙයාවයි වෙන වෙනම ප්‍රායෝගිකව හොයනවා. ප්‍රැක්ටිකල් එකෙන් හොයනවා. හොයලිවලා ඊට අනුරූප ප්‍රස්ථාරයක් ඇදලා බලනවා. ඒ ප්‍රස්ථාරය මේ හැඩය ගන්නවද කියලා. ඉතින් මේ හැඩය ගත්තොතින් මම දන්නවා දරුවනේ මොකද්ද කතන්දරේ? මේ හැඩය ගත්තොතින් මම දන්නවා මේ සම්බන්ධය නිවැරදි කියලා. පැහැදිලිද? ඉතින් මගේ අරමුණ ඕකද? විවිධ f අගයන්ට අනුරූපව විවිධ l අගයන් හොයන එක. දැන් කොහොමද විවිධ f අගයන් ගන්නෙ? තමයි විවිධ f අගයන් අපි ගන්නේ විවිධ සරසුල් මෙතන තියලා. විවිධ සරසුල් තියලා. හැබැයි තේරුම් ගන්න අර කලින් එකේ වගේම ළමයි අපි මේ සමීකරණය ගත්තේ මෙයාගේ මූලිකයට අනුරූපව. මෙයාගේ මූලිකයට අනුරූපව. දැන් ඔයාලා දන්නවා ළමයි මෙතන v නියතයි. හරිද? v නියතයි. v නියත වෙලා හරිද? අහගන්නකෝ v නියත වෙලා නිකමට හිතන්න අපි සංඛ්‍යාතය අඩු කරනවා කියලා. v නියත වෙලා අපි සංඛ්‍යාතය අඩු කරොත් මේ දිග වැඩි වෙනවා. මේකට අනුව අපිට පේන දෙයක් නේ. මොකද ඔකේ තේරුම? මේ දිග වැඩි වෙනවා කියන එකේ තේරුම මොකද? සංඛ්‍යාතය අඩු කරොත් දිග වැඩි වෙනවා. මේ බලන්න කතන්දරේ. ඔන්න දැන් අර කලින් වගේම ළමයි මම අවස්ථා කිහිපයක් අඳිනවා මේ. තන්තුවේ අවස්ථා කිහිපයක් අඳිනවා. තන්තුවේ අවස්ථා කිහිපයක් අඳිනවා.
මේ හැම අවස්ථාවටම මම mg නියතයි කියලා ගන්නවා. mg නියත වුණොත් මේ දෙන නියත වෙලා v නියත වෙනවා. අගන්න v නියතයි. හැම අවස්ථාවකටම v නියතයි. v නියතයි. v නියතයි. හිතන්න මම සංඛ්‍යාතය මෙතෙන්ට දෙන සංඛ්‍යාතයට සාපේක්ෂව එන්න අඩු සංඛ්‍යාත මේ පහළ අවස්ථාවට දෙන්නේ කියලා හිතන්න. දැන් ඔය සංඛ්‍යාත ලබා දෙන්නේ සරසුල. ඒතර සරසුල මාළු කර කරලා තමයි අපි සංඛ්‍යාත වෙනස් කරන්නේ. ඒතර පළවෙනි අවස්ථාවේ සංඛ්‍යාතයේ විශාල සංඛ්‍යාතයක් කියලා හිතන්න. ඊට පස්සේ ටිකක් අඩුයි කියලා හිතන්න. ඊට පස්සේ තව ටිකක් අඩුයි කියලා හිතන්න. ඊට පස්සේ තව ටිකක් අඩුයි කියලා හිතන්න. ඒතර සංඛ්‍යාතය එන්න අඩු වෙනකොට මට තේරෙනවා L කියන එක්කෙනා මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් මේකට එන්න ළමයි. v නියතයි නම් සංඛ්‍යාතය අඩු වෙද්දී තරංගායාම මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. තරංගායාමයේ වැඩි වෙනවා කියලා කියන්නේ මේ සංඛ්‍යාතය අඩු වෙන්න තරංගායාමයේ වැඩි වෙනවා. තරංගායාමයේ වැඩි වෙනවා කියන්නේ දැන් පළවෙනි පුඩු සෙට් එක යා නිර්මාණය කරගන්න ආස මෙහෙමනම් දෙවෙනි පුඩු සෙට් එක සංඛ්‍යාතය අඩු වෙනකොට ඒ පුඩු සෙට් එක ඊට වැඩිය ටිකක් ලොකු තරංගායාමයක් සහිත තමයි යා නිර්මාණය කරගන්න ආස මේ. තව ටිකක් සංඛ්‍යාතය අඩු කරනකොට ඒ ආස තව ටිකක් වැඩි විශාලත්වයක් සහිත පුඩු නිර්මාණය කරගන්න. තව ටිකක් වැඩි වෙනවා. තව ටිකක් වැඩි මේ මොනවද අඳින්නේ මේවා. වැඩි දිගක් සහිත පුඩු තමයි මෙයා නිර්මාණය කරන්න ආස. ඒතර දැන් හිතන්න අර සේතු අර පීඩාරය මෙතන තිබ්බ එක්කෙනා මේ කෙලවරෙම තියෙනවා කියලා. එයාව චලනය කරන්න බෑනේ. එයා අචල පිහිදාරය එතන අචල සේතුව. දැන් සචල සේතුව ළමයි මම මේ වෙලාවේදී අනුනාදය කරවන්න නම් මොකද කරන්න ඕනේ? මෙතන ගේන්න ඕනේ නේද? මේ වෙලාවේදී අනුනාදය කරන්න ටිකක් දකුණු පැත්තට ගෙනියන්න ඕනේ. මේ වෙලාවේදී අනුනාදය කරන්න මෙතෙන්ට, මේ වෙලාවේ අනුනාදය කරන්න මෙතෙන්ට කලින් වගේම සංසිද්ධියක් එනවා. හැබැයි මම සංඛ්‍යාතය අඩු කරලා ඔක් ගන්නෙ දැන් හරි. කලින් වෙන කතන්දරයක් කරේ. කලින් සංඛ්‍යාතය නියතයි. කලින් වෙනස් කරේ කවුද? mg වෙනස් කරේ. කලින් mg වෙනස් කරලානේ සංඛ්‍යාතයේ නියතව තියදී මෙයා වෙනස් කළා මෙයා වෙනස් කරේ. ඒතර මෙයා වැඩි වෙනකොට මෙයා වැඩි වුණා. දැන් මොකද කරේ? මෙයාව නියතව තියාගෙන මෙයා වෙනස් කරන්නේ. ඒතර මේක ප්‍රතිවිරුද්ධයිනේ. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙනවා. ඒකල මම කලින් එකේදී මම කිව්වේ බර අඩු එකේ ඉඳලා වැඩි එකට ගෙනියන්නේ පියවර. බර අඩු එකේ ඉඳලා වැඩි එකට ගෙනියනකොට තරංගායාමයේ ටික ටික වැඩි වෙගෙන එනවා. දැන් එහෙනම් මෙතනදී මම මොකක් උපදේශක්ද? මොන විදිය උපදේශක්ද? සංඛ්‍යාතයේ වැඩි මේකේ ඉඳලා අඩු එක දක්වා අර තියන්න කියයිනේ. සංඛ්‍යාතයේ වැඩි මේකේ ඉඳලා අඩු එක දක්වා තියෙනකොට තරංගායාමයේ ක්‍රමක්‍රමයෙන් මොකද වේගෙන යන්නේ? වැඩි වෙගෙන යනවා. පැහැදිලිද? ඔතන දැන් මගේ වැඩි මම කරන් ළමයි සරසුලක් ගන්නවා. ඔතන දැන් මේ සේතු දෙක ලං කරනවා ළමයි. දැන් ලං කරනවා කියන්නේ මෙතෙන්ට ගන්නවා. හරි. මේ සේතුව මෙතෙන්ට ගන්නවා. එතනට අරගෙන F1 කියලා සංඛ්‍යාතයක් ඉස්සලා කොට්ටේ ගහලා කම්පණය කරලා මෙයාව තියනවා. තිබ්බට පස්සේ මෙයා කම්පණය වෙනවා. කම්පණය වෙනකොට එයාගේ පුඩු ඇති වෙන්නේ මෙහෙම. දැන් මම කරන්නේ හිමීට සේතුව සචල සේතුව දකුණු පැත්තට ගෙනියනවා. ගෙනිල්ල එක අවස්ථාවක් මට එනවා මොකක්ද? අර කඩදාසි ආරෝකයේ ටගල එළියට සික් කරන අවස්ථාව. ඒ අවස්ථාව තමයි මෙයාගේ මූලිකය. පැහැදිලිද? මූලිකය. දැන් ඒක තියාගෙන මම මේ දිග මැන ගන්නවා ළමයි. ඒ දිග මැනකට දා ගන්නවා මේ. දැන් ඊට අනුරූප සංඛ්‍යාතේ මම දන්නවා සරසුල් කට්ටලෙන් ගන්න. ඒතර සරසුල් කට්ටලෙම මේක සරසුලේ ගහලා තියෙන සංඛ්‍යාතේ කීයද කියලා. ඒතර මම දන්නවා මේ සංඛ්‍යාතේ කීයද කියලා. ඒ සංඛ්‍යාතේ මම මෙතෙන්ට දාලා ඉවලා එකකට F හොයා ගන්නවා. ඊට පස්සේ මේ දිගම මැන ගන්නවා. right. ඒ දිග මෙතෙන්ට දා ගන්නවා. හරි. දැන් ඒක ඉවරයි. දැන් ඊළඟට කරන්නේ මේ සරසුල අයින් කරලා දැන් ඔන්න මම ගත්තේ වැඩිම සරසුල අයින් කරලා ඊට පස්සේ ඊට වැඩි ටිකක් අඩු සරසුල ගෙනලා තියෙනවා. සංඛ්‍යාතේ අඩු සරසුල ගෙනලා තියෙනවා. අඩු සරසුල ගෙනලා තියලා කම්පණය කරලා මෙතන තිබ්බට පස්සේ ඔන්න දැන් සංඛ්‍යාතේ අඩුයි. අඩු වෙනකොට අපි දන්නවා තරංගායම වැඩි වෙනවා. ඔන්න දැන් මෙතනනේ තියෙන්නේ දැන් සේතුව මේ. මෙතන තියෙන්නේ සේතුව මේ. මෙතන සේතුව තියෙද්දි ආය අන්නාදේ වෙන්නේ නැහැ. දැන් මම දන්නවා අනිවාර්යයෙන්ම යව දකුණු පැත්තට ගෙනියන්න ඕන ටිකක්. ගෙනිච්ච ගමන් තමයි ඊළඟ පුඩුව සෙට් වෙන්නේ නේ. මම කරන්නේ හිමීට දකුණු පැත්තට ගෙනියනවා. ගෙනිච්චාම ඔන්න ඊළඟ පුඩුව සෙට් වෙලා අන්නාදේ වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවේ දිග මැනගෙන ඊට අනුරූප සංඛ්‍යාතය දාලා නේ එකකට F අරගෙන ඒ දිග මැනගෙන දා ගන්නවා මෙතෙන්ට. ඔය විදිහට ළමයි දිගින් දිගටම සංඛ්‍යාතය අඩු වෙන පිළිවෙලට වැඩිම සරසුලේ ඉඳලා
මම පියවරෙන් පියවර ගෙනල්ලා මේ ප්‍රස්ථාරය මේ වගුව මාක් කරගන්නවා. මාක් කරගෙන ඒ දත්ත වගුවට අනුරූපව මෙතන ප්‍රස්ථාරයක් ගොඩනගනවා. පැහැදිලි නේද? මෙතන ප්‍රස්ථාරයක් ගොඩනගනවා. හරි. එතකොට ඒන ප්‍රස්ථාරය මේ හැඩේ වුණොත් මට කියන්න පුළුවන් රයිට් මෙයා හරිද වැරදිද? මෙයා හරි. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එන්නේ මොකක්ද දරුවනේ? මට පේනවා අනුක්‍රමණයෙන් එන්නේ v බෙදීම දෙකයිනේ. v කියලා කියන්නේ කැපිටල් mg බෙදීම සිම්පල් m බෙදීම දෙක m නේ. එතකොට මට අනුක්‍රමණය සමානයි කියලා ගන්න පුළුවන්. බලන්න. කැපිටල් mg භාගයයි m ට. මේ v බෙදීම දෙකනේ. එතකොට v තියන්නේ mg බෙදීම m ගේ වර්ගමූලය භාගය කියන්නේ බෙදීම දෙක කියලා කියන භාගයයි. එතකොට මම දැන් මේකෙන් අනුක්‍රමණයෙන් මට හොයා ගන්න පුළුවන් ඕනනම් කෙනෙක්ට කැපිටල් M කියන එකට. කැපිටල් M කියලා LL තියෙන ස්කන්ධය. LL තියෙන ස්කන්ධය ඕන හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දීලා තිබ්බොත් එහෙම රේඛීය ඝනත්වය මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මැනලා මේකට දාලා රේඛීය ඝනත්වය හොයාගෙන කැපිටල් M වයින් පුළුවන්. කැපිටල් M සිම්පල් M ඩෑෂ් කැපිටල් M සිම්පල් M දීලා තිබ්බොත් ජීවම ඉන්න පුළුවන්. කැපිටල් M ජීව දීලා තිබ්බොත් සිම්පල් M වයින් පුළුවන්. ආයෙත් තමයි අර වටේ යන්න පුළුවන් නේ අපිට. ඒ කියන්නේ එකක් දන්නවනම් අනුක්‍රමණය දන්න නිසා නොදන්න එකක් තියාගෙන ඉතුරු ඒවා දන්නේ ටික ආදේශ කළා මෙතනින් අපිට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. පැහැදිලි නේද? තේරුණා නේද? හරි. මේකෙදි ළමයි තව විශේෂ කාරණාවක් තියෙනවා. මොකද මේ විශේෂ කාරණාව? දරුවනේ නිතරම අහනවා මෙන්න මේ කාරණාව. පරීක්ෂණය ආරම්භ කළ යුතු සරසුල කුමක්ද කියලා නිතරම අහනවා. ඊළඟට අහන එකක් තමයි නිතරම එක්සෑම් එකේදී මිනුම් ගැනීම එහෙම නැත්නම් පාඨාංක ගැනීම ආරම්භ කළ යුතු සරසුල මොකක්ද කියලා අහනවා. මොකක්ද මේ දෙකේ වෙනස? පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ සරසුල මොකක්ද කියලා අහනවා. පාඨාංක ගැනීම ආරම්භ කළ යුතු සරසුල මොකක්ද කියලා අහනවා. ළමයි පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් හිතන්න මම සරසුල් කට්ටලයක් ගත්තා කියලා. සරසුල් කට්ටලයක් ගත්තා. දැන් මේ සරසුල් කට්ටලයට අනුරූපව බලන්න මම වැඩිම සරසුල මෙතනින් තිබ්බහම එයාගේ දිග අඩුම නිසා මම හිතනවා සෙට් වෙයි එක තැනක් කියලා. පැහැදිලිද? ඊට පස්සේ ටික ටික මම සංඛ්‍යාත අඩු කරගෙන එනකොට මොකද්ද වෙන්නේ? අපිට පේනවා සේතුව දකුණු පැත්තට ගෙනහිලා මේ පුඩුවක් සෙට් කරගන්න එන ගේමක් ගහන්න. එන ගේමක් නෙමෙයි. අර දකුණු පැත්තට ගේන්න වෙනෝනේ. ගෙනලා තමයි පුඩුවක් සෙට් කරගන්න. ඒතර මේ දකුණු පැත්තට ගේනකොට කවුද දන්නේ ළමයි? හරිද? මේ සේතුව හරිද? මෙන්න මේ හරියට සෙට් වෙලා අපිට අර සමස්ත පුඩුවක් ලබා ගන්න බැරි අවස්ථාවක් එයිද කියලා. දැන් හිතන්නකෝ ළමයි දැන් මේ F4ට අදාළ හරිද? F4ට අදාළ පුඩුව මෙන්න මේ වගේ සෙට් වෙන්නේ කියලා හිතන්න. දැන් තන්තුව මෙහෙම තියෙන්නේ. හරි? මෙයාගේ පුඩුව සෙට් වෙන්නේ මෙහෙම. මේ ඊටු ටික දැන් හදාගන්න විදිහක් නෑ යාට. දිගමදි. පැහැදිලිද? දැන් මම සේතුව මේ පැත්ත කෙලවර අචල සේතුව තියලා සචල සේතුව ගෙනියනවා මෙතනින් එහාට ගෙනියන්න බෑ. දැන් මට අනුනාද අවස්ථාවක් එනවද ළමයි? එන්නේ නෑනේ, ගන්න විදිහක් නෑනේ. ළමයි අපි තහවුරු කරගන්න ඕනේ හැම ඒ කියන්නේ පරීක්ෂණය කරන්න කලින් පාඨාංක ලබා ගන්න කලින් තහවුරු කරගන්න ඕනේ මෙන්න මේ සරසුල් කට්ටලේ තියෙන අවම සරසුලටත් මොකක් වෙනවද? මෙයාගේ අනුනාද අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා. පැහැදිලිද? ඒක නිසා අපි ඉස්සෙල්ලා පරීක්ෂණය ආරම්භ කරන්න ඕනේ සංඛ්‍යාතය අඩුම කෙනාගේ. පටල ගන්න එපා. සංඛ්‍යාතය අඩුම කෙනා ඉස්සෙල්ලා මෙතන තියන්න ඕනේ. තියලා මම කරන්නේ ළමයි හරිද? සේතු දෙකනේ අවම තැනට ගෙනහිල්ලා දැන් මේක හැදිලා තියෙන්නේ. මම ඕන ගේනවා. සේතුව ගේනවා. මට එතකොට එනවා ළමයි දැන් සේතුව උඩරිම ගෙනාවත් මට අර අනුනාද අවස්ථාවක් එන්නේ නැහැ. එන්නේ නැහැ කියන එකේ තේරුම මොකක්ද? මෙයාට අනුරූප ඒ කියන්නේ අවම සරසුල සංඛ්‍යාතය සහිත සරසුලට අනුරූපව මට මොකද්ද ගන්න බැරි? අනුනාද අවස්ථාවක් ගන්න බෑ. එහෙනම් මම කරන්න ඕනේ දැන් හිතන්න මෙතෙන්ටම ගෙනලත් ගන්න බෑ කියලා. හැබැයි මට ගන්න ඕනේ කියලා හිතන්න ඕකට. දැන් මම මොකද කරන්න ඕනේ?
මම කරන්න ඕනේ ළමයි කොහොම හරි මේ පුඩුව හරි අඩු කරලා මෙන්න මෙතෙන්ට සෙට් කරගන්න එකනේ. පැහැදිලිද? පුඩුව අඩු කරනවා කියන්නේ මොකක්ද? තරංග ආයාමය අඩු කරගන්න ඕනේ. තරංග ආයාමය අඩු කරගන්න ඕනේ. හැබැයි අදාළ මේ කුඩා සරසුල. ඒ කියන්නේ සංඛ්‍යාතයේ අඩුම සරසුලටනේ. ඒ කියන්නේ මට වෙනවා ළමයි මෙතෙන්ට අනුරූප සංඛ්‍යාතයේ නියතව තියාගෙන, ඒ කියන්නේ සරසුල එකමනේ. ඒක නියතව තියාගෙන තරංග ආයාමය අඩු කරගෙන යන්න. මේ බලන්න. සංඛ්‍යාතයේ නියතව තියාගෙන තරංග ආයාමය අඩු කරන්න නම් මම මොකද අඩු කරන්න ඕනේ? මම වේගය අඩු කරන්න ඕනේ. වේගය අඩු කරන්න නම් මම මොකද අඩු කරන්න ඕනේ? mg අඩු කරන්න ඕනේ. ඔන්න මම කරන වැඩේ mg අඩු කරනවා ටිකක්. දැන් මේ පරීක්ෂණය කරන්න කලින් කරන එකක්. sorry පාඨාංග ගන්න කලින් කරන්න එකක්. මම මොකද කරන්නේ? අඩුම සරසුල ගිහිල්ලා තියෙනවා. ඒ සරසුලට මට අන්නාද අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තහවුරු කරගන්නවා. දැන් ඒකටත් ගන්න පුළුවන් අවස්ථාවක් එන්න බෑ. ඒකසා කරන්නේ ඒක දැන් උපරිම අවස්ථාවට එනකොටත් ආවේ නැත්නම් මම කරන්නේ ළමයි මෙයාගේ බර අඩු කරනවා. මෙයාගේ බර අඩු කරලා ආයෙ බලනවා මෙයාට අන්නාද අවස්ථාවක් ගන්න පුළුවන්ද කියලා. ඒත් බැරි නම් තව ටිකක් බර අඩු කරනවා. ආයෙත් බලනවා. ඔහොමම යනකොට එක අවස්ථාවක් වෙනවා මට අන්නාද අවස්ථාව ගන්න පුළුවන් නේ. ඒ අන්නාද අවස්ථාව එක අවස්ථාවක් මේ අවස්ථාවට ගන්න පුළුවන් කියන්නේ ඊටු හැම අවස්ථාවකට අන්නාද අවස්ථාව අනිවාර්යෙන් එනවා. එයි මීට වැඩි කුඩයිනේ. උඩනේ. දැන් මම කරන්නේ ආයේ වැඩිම සරසුලෙන් පටන් අරගෙන පාඨාංක ගන්නවා අඩුම සරසුලෙන් එක. පැහැදිලිද? එහෙනම් පරීක්ෂණය ආරම්භ කරන්නේ මොන සරසුලෙන්ද? අඩුම සංඛ්‍යාතයක් සහිත සරසුලෙන්. ඊට හේතුව කොමක්ද? අඩුම සංඛ්‍යාතයක් සහිත සරසුලට පවා අන්නාද අවස්ථාවක් ලැබේයයි තහවුරු කර ගැනීම සඳහා. හැබැයි පාඨාංක ගැනීම ආරම්භ කරන්නේ කාගෙන්ද? වැඩි සරසුලෙන්. පැහැදිලිද මම කියපු කාරණා? පට්ට ලේසි කතන්දරයක්. මාරම ලේසි කතන්දරයක්. right. මාරම ලේසි කතන්දරයක්. හරිද? වස කැතයිනේ මේකනේ. හරිද? හරි. right. අපි ලියාගමු දරුණේ මෙහෙම. ඔය රූප සටහනට දකුණු පැත්තෙන් ලියා ගන්න මෙහෙම. ධ්වනිමාන කම්බියේ සේතු අතර පවතින තන්තු කොටසට ධ්වනිමාන කම්බියේ සේතු අතර පවතින තන්තු කොටසට මෙහෙම ලියනකො තන්තු කොටස නෙමෙයි තන්තු කොටසේ සෑදෙන තිරයක් ස්ථාවර තරංගය සඳහා හරි පැටවුනේ මේ ටික ලියා ගන්න. ඔන්න බලන්න. අගන් මේක ලිව්වා. හරි. ටක ලියා ගන්න.
Ko, lihat. මෙම පරීක්ෂණයේදී ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිත කරන්නේ සම්බන්ධතාවයක් සත්‍යාපනය කිරීම උදෙසාය. සම්බන්ධයක් සත්‍යාපනය කිරීම උදෙසාය. ඊළඟ ලියා ගන්න. පරීක්ෂණය ආරම්භ කරනු ලබන්නේ සංඛ්‍යාතය අඩුම සරසුල භාවිතේනි. මීට හේතුව වන්නේ සංඛ්‍යාතය අඩුම සරසුල සඳහා මූලිකයේ දිග උපරිම වන බැවින් ඒ සඳහා අනුනාද දුරක් ඇද්දැයි ප්‍රථමයෙන් අනුනාද දුරක් ඇද්දැයි
තහවුරු කරගත යුතුය. තහවුරු කරගත යුතුය. ඒ සඳහා අනුනාද දුරක් ඒ සඳහා අනුනාද දුරක් ඇත්නම් අනෙකුත් සියලුම අවස්ථා සඳහා මූලික අනුනාද දුරවල් ලැබේ. මූලික අනුනාද දුරවල් ලැබේ. එසේ නොපවතින්නේ නම් ස්කන්ධය අඩු කර නැත්නම් එල්ලා ඇති භාරය අඩු කර කියන්නේ එල්ලා ඇති භාරය අඩු කර අඩුම සංඛ්‍යාතයක් සහිත සරසුල සඳහා මූලික අනුනාද දිගක් ලබාගත යුතුය. මූලික අනුනාද දිගක් ලබාගත යුතුය. මූලික අනුනාද දිගක් ලබාගත යුතුය. ඊළඟ එක ලියන්න. මිනුම් ගැනීම ආරම්භ කළ යුතු වන්නේ සංඛ්‍යාතය වැඩිම සරසුලෙනි. සේතු අතර පරතරය ලියාගන්න. සේතු අතර පරතරය අවම කර සංඛ්‍යාතය වැඩිම සරසුල පළමුව භාවිත කර කුඩාම සහ ප්‍රථම මූලික අනුනාදය ලබා ගන්න. ඉන්පසු ක්‍රමයෙන් සංඛ්‍යාතය අඩු කරමින් මූලික අනුනාද සේතු අතර පරතරය වැඩි කරමින් කියලා. සේතු අතර පරතරය වැඩි කරමින් ඉතිරි සරසුල් වලට අදාළ අනුනාද දිගවල් සොයා ගන්න. අනුනාද දිගවල් කියලා නෙමෙයි අනුනාද දිගවල් සොයා ගන්න. අනුනාද දිගවල්ද? වල්. හරි.
ඊළඟ එක ලියා ගන්න. ලැබෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ලැබෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය m dash සමානයි භාගයයි mg බෙදීම m ගේ වර්ගමූලය වේ. භාගයයි mg බෙදීම m ගේ වර්ගමූලය වේ. මෙහිදී කැපිටල් M සහ සිම්පල් M දන්නා විට සිම්පල් G සෙවීමටද කැපිටල් M සිම්පල් G දන්නා විට සිම්පල් M සෙවීමටද සිම්පල් G සිම්පල් M දන්නා විට කැපිටල් M සෙවීමටද භාවිත කළ හැක. හරි. ළමයි මෙන්න මේ ටික ඇඳ ගන්න ඕනේ දැන්. හරි. මේ ටික ඇඳ ගන්න ඕනේ. මේ v එහෙම නෙමෙයි දාලා තියෙන්නේ කුඩයි කියලා දාලා තියෙන්නේ. එහෙම කුඩයි කියලා දාන්න එපා ඔය අතර ළමයි. මේක ඇඳලා පල්ලෙහෙන් ලියා ගන්න f1 ට වැඩිය f2 කුඩයි, f2 ට වැඩිය f3 කුඩයි, f3 ට වැඩිය f4 කුඩයි කියලා. හරි.